වීඩියෝෙන් දැක්වෙන්නේ කැලණිමැලි දුම්රිය මාර්ගයේ කොස්ගම සහ අවිස්සාවේල්ල දුම්රිය ස්ථාන අතර පිහිටා ඇති කිරිවන්දර දුම්රිය හරස් මාර්ගය අලුත් වැඩියා කරන්නට පෙර ඊට අදාළ පෙර සූදානම් වන ආකාරයයි. ට්‍රොලිය භාවිතා කරමින් අදාළ ස්ථානවලට කොන්ක්‍රීට් සිල්පර කොට ප්‍රවාහනය කරන ආකාරයයි. මෙහිදී මෙම දුම්රිය හරස් මාර්ගය හයි ලෙවල් මාර්ගය හරහා වැටී ඇති බැවින් අධික වාහන තදබදයක් ඇති ස්ථානයකි. එබැවින් මෙම පූර්ව සූදානම මගින් මෙම කාර්යය සිදු කරන්නට යන කාලය අඩු කරගත හැකිය. එසේම පසුව දක්නට ලැබෙන්නේ අදාළ රේල් පීලි දෙපස ඇති තාර කඩා ඉවත් කරගන්නා ආකාරයයි. මෙහිදී බැකෝ යන්ත්‍ර භාවිතයෙන් මෙම තාර කඩා ඉවත් කර ගැනීමට පෙර මෙසේ ඉවත් කර ගැනීමෙන් රේල් පීල්ල හා කොන්ක්‍රීට් කොටය සම්බන්ධ කර තිබෙන පැන්ඩෝල් ක්ලිප් ගලවා ඉවත් කර ගැනීම මගින් බැකෝ යන්ත්‍ර භාවිතයට ගැනීමට පෙර රේල් පීර ඉවත් කර ගැනීමට හැකිවීමෙන් අදාළ වේලාවේදී වැයවන කාලය ඉතුරු වේ. එලෙසම මෙවැනි දුම්රිය හරස් මාර්ග නවීකරණය කිරීමේදී කොටස් දෙකකට සිදු කරනු ලබන්නේ පවතින අධික මාර්ග තදබදය නිසා එක් පසකින් හෝ වාහන ගමන් කරවීමට හැකි බැවිනි.